Madhua Memes. ඕලුගල මහත්තයා ගිහිල්ලා මේ සෙව්වන්දිට කෙල්ලේ කියලා කතා කරලා තියෙනවා. නමුත් ඕලුගල මහත්තයාට සුදුසුකම් තිබුණා නම් පැටියෝ කොහොමද කියලා ඇහුණා අන්න මරු. A few moments later. සෙව්වන්දි තාමත් සැකකාරියක් මිසක් සෙව්වන්දිගේ නාඩගම ටික ටික නතර කරලා රටේ ජනතාවගේ ප්‍රශ්න ටික හඳුනාගෙන රටට වැඩ කරන්න. ආණ්ඩුව බය නැහැ කියලා පිළිවොන ආණ්ඩුවට අද යලයි මහයි දෙකම ගිහිල්ලා තියෙන්නේ රෙද්ද පල්ලෙන් ඔවුන්ගේ දේශපාලන බොරුව නිසා. Nice. පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලීමට පෙර පොලිස් වාර්තාවක් අනිවාර්යයි. චරිත සහතික ග්‍රාම සේවා සහතික නේද? මේවත් ගන්න වෙයි ඉස්සරහට. තව අවුරුදු 5ක් යනකොට මේ ඔය සමලිංගික කියලා දැන් ඇමරිකාවේ ජනාධිපති කියවනේ මේල් ෆීමේල් විතරයි. ස්ත්‍රී පුරුෂ විතරයි. එහෙන් තහනම් කරපු ටික මෙහෙට දාක් ගාලා ගෙල්ල දෙන සල්ලි වලට හරි නිකන් හරි. දැන් ස්ත්‍රී පුරුෂ ඉන්නවා. පිරිමි ඉන්නවා. ගෑනු ඉන්නවා. සංක්‍රාන්ති ඉන්නවා. නපුංසක ඉන්නවා. තවත් ඉන්නවා. වෙනත්. No! God, please, no! No! අලුත් ව්‍යවස්ථාවක් අරන් එනවා කියලා. ඒතර අලුත් ව්‍යවස්ථාවක් අරන් එනවා නම් ජනාධිපති ක්‍රමයක් නැහැ. ඒ ජනාධිපති ක්‍රමයක් නැත්තම් පාර්ලිමේන්තු මැතිවරණයකින් පස්සේ තමයි අග්‍රාමාත්‍යවරයා කවුද කියලා තීරණය කරගන්නේ. ඒ නිසා ඒක රනිල්ද, සජිත්ද, අජිත්ද කියලා ප්‍රශ්නයක් නැහැ. කවදාවත් මේ බැඳුම් කර හොරු සමග ඒ වගේ අයත් එක්ක ගනුදෙනු කරපු එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකතු වෙන්නේ නැහැ කියලා. දැන් මෙහෙම එකතුවක් ගැන කතා කරනකොට ඔබතුමාලාට ඒක චෝදනාත්මකව ඔබතුමාලාගෙන් අහන්නේ නැද්ද? මම මෙතන ඉන්න අපි කවුරුත් එහෙම ප්‍රකාශයක් කොහෙවත් කළා නැහැ. නෑ අපි කවුරු හරි බැඳුම් කර හොරකම් කරලා තියෙනවා නම් ඒව අල්ලලා ඒවට නීතියෙන් වර්ධිකාර වෙනවා නම් අපි ඒත් එක්ක කවෙන්නේ නැහැ. රාජකාරී ආරම්භ කළ දින සිට නුගේගොඩ මෙරිහාන මාදිවැල තලතුගොඩ උඩහමුල්ල කෝට්ටේ වැනි ප්‍රදේශවල පවත්වාගෙන ගිය අනවසර නීති විරෝධී සම්භාහන මධ්‍යස්ථාන හා ගණිකා නිවාස විශාල ප්‍රමාණයක් පැටලීම් සිදු කර කාන්තාවන් සහ එම ස්ථාන පවත්වාගෙන ගිය කළමනාකරුවන් මෙන්ම අයිතිකරුවන් නීති හමුවට ඉදිරිපත් කිරීම හේතුවෙන් එයට උරණ වූ පිරිසක් තමයි මෙලෙස සුදු මල් මාලාවක් දමා තිබෙන බව සඳහන් කර තිබෙන්නේ. ඒ කියන්නේ මේ මසාජ් ස්පා කරන අය තමයි සුදු මල් මාලාවක් දාලා තියෙන්නේ. දැන් ඉතින් පොලිසියට පුළුවන් ඒගොල්ලන්ට තව ඊට පස්සේ තව තල අහගන්න. ඊට පස්සේ ඒගොල්ලන්ගේ මසාජ් එකෙන්ම හොඳ මසාජ් එකක් දාගන්න පුළුවන්. කලින් ආණ්ඩුවේ ඉඳලා දැන් විපක්ෂ නියෝජනය කරන අය. දැන් වොයිස් කට් වලින් බලා ගන්න පුළුවන් මේ මොනවාද? කරේ පූල් අලු තියනවද කියලා. නේද? පූල් හොරා කරෙන් දෙනේ කියලා කිව්වට ඔක දැකලා තිබ්බේ නැත්තම් නේද? ඒ අලු පේනවා. සරත් මහත්තයට මං කියනවා කරුණා කළා අර හොඳම ප්‍රතිඵල ගන්න දරුවෝ විතරක් නෙවෙයි හොඳම ප්‍රතිඵල අනාගතේ පෙන්වන්න පුළුවන් දරුවෝ අපේ රටේ ඉන්නවා. සෙව්වන්දිල වගේ මොළ ලක්ෂ ගාණක් අපේ රටේ තියෙන ඊට එහා යන්න පුළුවන්. රට හරි මගට ගෙනියන්න පුළුවන්. යහපතක් කරන්න පුළුවන්. හොඳ දරු පරම්පරාවක් අපිට ඉන්න. ඔය අනුකම්පාව කරුණා කළා ඒ දරුවෝ වෙත යොමු කළා. අර ඔබතුමන්ලා අඩු කරන්න පොරොන්දු වෙච්ච වහාම අඩු කරනවා කියලා කියපු පාසල් උපකරණ ඇතුළු දාපු වැඩ බද්ද වහාම අයින් කළා දාන්න. I don't think so. No. තරට නාමල් මන්ත්‍රීවරයාට ගොඩාක් වොයිස් කට් දෙන්න වෙයි. අපි දකිනවා අර එයාගේ මූණ කලින්ට වඩා ගොඩක් වෙනස්. මේ මූණ වෙනස් වීම තුලින්ම අපිට දෙයක් වෙනවානේ. ඉතින් දැන් ඒ විපක්ෂය කලින් කිව්වනේ මේ දවසේ වෙඩිල්ල කියලා හැමදාම. දැන් අපිට හැමදාම දකින්න පුළුවන් දවසේ ඇඬිල්ල. සජිත් ප්‍රේමදාස මහත්තයා කියලා නෑ රනිල් වික්‍රමසිංහ හොරෙක් කියලා. අපි මහ බැංකුව හොරු ටික සම්පූර්ණයෙන්ම පන්නලා දැන්. මහ බැංකුව හොරා කාපු, මහ බැංකුව විනාශ කරපු, බැඳුම් කර ගනුදෙනුවේ මහ මොල කරුවන් නම් අපි පළවා හැරියා. එහෙම පළවා හැරලා ඒ හාදෝ ටිකත් බිඳුවටම බැස්සා. අපි අලුත් ගමනක් පටන් ගත්තා. ඉදිරි කාල සීමාව තුළ පළාත් සභා මැතිවරණ එනවා. ඉතින් අපි පක්ෂයක් විදිහට තීන්දුවක් ගත යුතුයි. නාම යෝජනා ලබා දීම සහ ඉදිරි මැතිවරණ වලට ඉදිරිපත් වීම. හැබැයි ඉතින් මේ පාර අනිවාර්යෙන් මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ වලට සම්බන්ධ නැද්ද කියලා පොලිස් වාර්තාවක් නම් ගන්න. තිස්තුන් කෝටියක් දෙවිවරු සමග ගනුදෙනු කළ කපුවාගේ ගිණුමේ කෝටි 33ක්. වෙලාවට 33 කෝටියක් දෙවිවරු හිටියේ. ඊට
වඩා වැඩි ගාණක් හිටියා නම් කපුන් හැක් ගිනුමෙන් ඒ තරම් තල්ලි මතුවෙන්න ඉඩ තිබ්බා. වෙනසක් කරනවා නම් බොරු දේශපාලනය කළ වැඩක් නෑ, මට වැඩකුත් නෑ, මේ කිසි කෙනෙකුට වැඩකුත් නෑ. ඔබගේ ජීවිතයේ වෙනස් වෙන දේශපාලනයක් අපි අනිවාර්යෙන් කරනවා. ඒ සදා සර්වජන සභා පාවිච්චි කරනවා. Oh my god! ශ්‍රී ලංකා පොලිසියට අවශ්‍ය කරන බැටන් පොළු රබර් බැටන් පොළු 3000ක පමණ ප්‍රමාණයක් පිටරටින් ගෙන්වා ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවා තිබෙනවා කියලා තමයි අද වාර්තා කර තිබෙන්නේ. මොනවටද දන්නේ නැහැ නේද? අර පොළු නැටුමටද දන්නෙත් නැහැ, අඹ කඩන්නද දන්නෙත් නැහැ. මොකද විරෝධතාවලදී කඳුළු ගෑස් කාලා බැටන් පොළු ප්‍රහාරවල වැඩිපුරම කාපු පක්ෂයන් දැන් ඉන්නේ. ඒ නිසා බය වෙන්න එපා. 3000 ගෙනාවට ඔය වගේ විරෝධතාකරුවන්ට අර මේ ගහන්න යන එකක් නැහැ. Yeah boy. දැන් මේ ස්ථානයේ මම වාඩි වෙලා මේ ප්‍රශ්න වලට සවන් දෙනකොට මට හිතුණා මේ ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ ජනාධිපති සජිත් ප්‍රේමදාසටද කියලා. තාම විශාල බොරු ප්‍රමාණයක් කියලා බලය ගත්ත කියලා ජනතාව තුළ අදහසක් තහවුරු වෙමින් යනවා. Wait a minute. Who are you? පළවෙනි වතාවට හෙළිදරව් කරනවා වඳ බව ඇති කිරීම සඳහා කාන්තාවකට සම්මත වශයෙන් කරන LRT සත්කම මව්වරුන් 11 දෙනෙක්ට කරලා තියෙනවා. ඒ මව හෝ ඇයගේ ස්වාමි පුරුෂයාගේ දැනුවත් වීමකින් තොරව. මේ ඊටාම බරපතල තත්ත්වයක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට දැන් පුළුවන් ශාපිෂාබ්දින් වෛද්‍යවරයාගේ ලියාපදිංචි අවලංගු කිරීමට ප්‍රමාණවත් සාධක ලැබිලා තියෙනවා. දැන් ඔයා බලන්නකො අර සම්පකාර තුනේ ප්‍රතිඵල එකතු වෙලා දීපු ඒවා දැක්කනේ. පොදු විපක්ෂයට 7යි ආණ්ඩුවට 0යි. ඒක ගැන හිතන්නකෝ. ඔය වැඩි හිතන්න එපා මේ. nice. පළාත් සභා මැතිවරණයට සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂයේ එකමුතු ලැයිස්තුවක් ඉදිරිපත් කරන බව සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා සඳහන් කර තිබෙනවා. මේ ලංකාදීප පුවත්පතේ සඳහන් කර තිබෙන්නේ හවුලේ හදන කැඳ බොන්න ගිහින් තමයි අන්තිමට කටපුච්ච ගන්න එපා. හොඳේ. ඔන්න ඔය ඇඩ්වයිස් එක විතරයි දෙන්න තියෙන්නේ. කැඳ හින්දා නොබිත් බෑ, උණු හින්දා බොන්නත් බෑ. ඕකනේ ඕගොල්ලන්ට තියෙන ප්‍රශ්නේ. සීයාගේ කැඳ පුතා හැඳි ගන්නවා ඊට පස්සේ ඉතින් කොහොමද ඔවා බොන්නේ ඈ?